පාර්ලිමේන්තුව තුළ මෙන්ම විගතද පවතින විපක්ෂය කොදු හඩවල් ඒකාබද්ධ කිරීමේ අරමුණින් ඒකෙන්නේක්ස්ටේ නමින් නව දේශපාලන බලවේගයක් ආරම්භ කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධා ජයරත්න, ජී.වී. චානක සහ චානක මාදුගුඩ යන අයගේ ප්‍රධානත්වයෙන් අද දින මෙම නව දේශපාලන මෙහෙයුම නිල වශයෙන් දියත් කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වර්තමාන රජයට පවතින අතිවිශාල බහුතර බලය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් නොලැබෙන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් මෙන්ම පොදු මහජනතාව වෙනුවෙන් ශක්තිමත් හඬක් නැගීම මෙම වේදිකාවේ මූලික අරමුණක් බවයි. මේ යටතේ පාර්ලිමේන්තු නියෝජනයක් සහිත මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත සිටින විවිධ දේශපාලන කණ්ඩායම්ද ඒකාබද්ධ කරගනිමින් ජාතික වැදගත්කමකින් යුතු ගැටලු පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව වූ පැවසූහ. වර්තමාන සමාජීය වටපිටාව තුළ ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා, අධික බදු බර මෙන්ම ගොවියන්, නීවරයන්, උපාධිධාරීන්, තරුණ පරපුර සහ ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් දීමට හැකි පළපුරුදු දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාව රටක පවතින බව මන්ත්‍රීවරුන් එහිදී අවධාරණය කළහ. මෙම දේශපාලන මුලපිරීමේ දිගුකාලීන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ මීළඟ ජාතික කණ්ඩායම නෙක්ස්ට් නැෂනල් ටීම් ලෙස ඉදිරියට පැමිණිය හැකි එක්සත් විපක්ෂ බලවේගයක් ගොඩනැගීම බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.